ආයුබෝවන් මේ ඉතාලියේ මම ඉන්නේ මේ ඉතාලියේ shopping center එකක මෙතන දාලා තියෙනවා මේ Ford Kuga එකක් Ford Kuga අලුත්ම එකක් hybrid fully hybrid කියලා මම මේක දාලා තියෙනවා මේක option නම් මොනවද දන්නේ නැහැ අතුලකාරිය ලස්සනට තියෙනවා මේකේ වැඩේ ඒක නෙමෙයි මේක කියන්න ඕනේ මේ අපේ අයට ගොඩක් වාහන ගොඩක් ගණන් ඒ වගේම ලංකාවේ පොඩ්ඩක් මේ ගණ්ඩත් අමාරුයිනේ. නමුත් මේකේ තියෙන විශේෂත්වය මොකද දන්නවද? මේ කාර් එක යූරෝ 40000 මෙතන ගහලා තියෙනවා මේ කාර් එකේ වටිනාකම යූරෝ මේ තියෙන 39250යි. ඒ කියන්නේ යූරෝ 40000ක් වෙනවා මේ කාර් එක. ඒ වුණාට මේකේ විශේෂත්වය තමයි මේ කාර් එක ගද්දි සත පහක්වත් අපි ගෙවන්න ඕනේ නැහැ. මේ විතර ගහලා තියෙන්නේ මේ Nova Kuga Tasso Zero Anticipo Zero සත පහක්වත් ගෙවන්න ඕනේ නැහැ මේ කාර් එක ගද්දි. මේ කාර් එක ගෙදර අරන් යන්න පුළුවන් රුපියලක්වත් ගෙවන්න නැතුව කාර් එකට ගෙවන්න නැතුව නමුත් ඉතින් රෙජිස්ටර් ඒවා නම්බර වලට ඒවා ගෙවන්න ඕනේ. නමුත් කාර් එකට සත පහක්වත් ගෙවන්න නැතුව අරන් ගිහලා මාසෙකට ගෙවන්න ඕන යූරෝ 390ක්. නැතිනම් අල්මේසි 390යි. කාර් එකේ වටිනාකම යූරෝ 40000යි මාසෙකට ගෙවන්න ඕන 390ක්. සත පහක්වත් ඩිපොසිට් කියන්නේ කීයක්වත් මේ යූරෝ 3000 4000 සමහර කාර් වලට ගෙවන්න ඕන. නමුත් මේකට එහෙම කීයක්වත් ගෙවන්න ඕනේ නැහැ. ඉතින් මේක මේ ඉතාලිය වගේ ඉන්න කෙනෙකුට නම් විශේෂම මේ දෙයක් විශේෂ අවස්ථාවක්. මොකද සත පහක්වත් ගෙවන්නේ නැතුව මාසයක් පාවිච්චි කරලා ඊට පස්සේ යූරෝ 390ක් විතරයි බැංකුවෙන් කපාගෙන ගෙපීගෙන යන්නේ. මේකේ තව ගොඩක් වෙන විස්තර ගහලා තියෙනවා. මේකේ මොනවාද මේ තියෙන්නේ ඉන්ටෙලිජන්ට් ක්‍රූස් කන්ට්‍රෝල් පාරි ඩිනාමිචි ටෙලි කැමරා 360ම තියෙනවා. ඒ වගේ ගොඩක් විස්තර දාලා තියෙනවා. අනිත් විස්තරය තමයි මේකට මේ සත පහක්වත් මේ කාර් එකේ වටිනාකම විතරයි. මේ පොලිය නැතුව දෙන්නේ මෙයාලා. පොලිය නැතුව දෙන්නේ සත පහක්වත් පොලිය ඉන්නේ මාස 24න් ගෙවන්න ඕන. අවුරුදු 2කින් ගෙවන්න ඕන. ඉතින් SL line කියලා මේ ආදින් මේක අරින්න බෑ මෙතන මේ කවුරුවත් නැහැ මෙතන මේ විකුණන කෙනා නැත්තම් අරලා බලන්න තිබුණ ඇතර කොහොමද කියලා. හොඳ වටිනා යූරෝ 40000ක්. ඒ කියන්නේ හොඳම කාර් එකක්. ඒ වගේම තව මේට එහා පැත්තේ කාර් තියෙනවා බලමු ඒවා කොහොමද කියලා ඉවරලා. ඒ පෝට් මත තමයි මෙතන පෝට් තියෙන්නේ ඔක්කොම. මෙතන මේකත් Ford Puma Eco Boost Hybrid කියලා මේක තියෙන Eco Boost Hybrid මේක ඊට වැඩිය ගණන් අඩුයි මේක යූරෝ 23950යි. ඒකත් හයිබ්‍රිඩ්ම තමයි. ඒකත් හයිබ්‍රිඩ් යූරෝ 23950යි. මේකටත් සත පහක්වත් ගෙවන්න ඕනේ නැහැ දැන් කාර් එක අපි ගද්දි යූරෝ 289. යූරෝ 289 කියන්නේ ඉතින් මාසෙකට ඉතාලිය වගේ යුරෝප රටකට පොඩි ගාණක් යූරෝ 289ක් විතරයි ගෙවන්න ඕනේ. සත පහක්වත් මේ කාර් එකටත් මේ වේලස්සනින් ගෙවන්න ඕනේ නැහැ. ඔක්කොම හයිබ්‍රිඩ් වාහන ලස්සන වාහන. අරින්නත් පුළුවන් මේක ඇරලා තිනවා. ලස්සන මේ කැමරා කාරිය Ford කැමරා ඔටෝමැටික් මේක ගොඩක් ගණන් අඩි 289 ගෙවන්න ඕනේ මාසෙකට.
මුළු වටිනාකම කීයද මේක දාලා තියෙන්නේ? යුරෝ 24000. මේ වන් ෆුල් මොඩල් එක. Europa, ciao Sally. Questa non vuole pagare niente, no? Non vuole pagare niente prima, no? No, è anticipo zero. Zero, no? Sì. 24 mesi, no? 24 mesi, poi può decidere se tenerla, cambiarla o restituirla. Ah. ඉතින් ඕකයි විස්තරේ බලන්න මෙයා තමයි මේ එතන වාහන විකුණන මේ ගෑනු ළමයා අයත් එක්ක තමයි මම දැන් කතා කරුවේ මේ එහෙනම් සුබ දවසක් හැමෝටම මේ යුරෝපයේ ඉන්න ඉතාලියේ ඉන්න හැම කෙනෙකුටම මේ වගේ හොඳ වාහනයක් ගන්න ලැබීවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම ගන්න පුළුවන් එච්චර ලොකු ගාණක් නෙමෙයි යුරෝ 300කටත් අඩුයි මේ කාර් එක මාසෙකට ගන්න ගෙවන්න ඕනේ. සත පහක් තියවන්න ඕනේ. ඊට පස්සේ ඕන නම් මේක තවත් අඩු දැන් මෙයා කිව්වේ ඒකයි තවත් අඩු කරගන්න පුළුවන් ඕන නම් මේක. ඒ කියන්නේ මේක අවුරුදු 2කටනේ තියෙන්නේ මේ 289 ගන්න ඕන අවුරුදු 2කටනේ. අවුරුදු 3කට කරුවොත් මේක තවත් ගාණ අඩු වෙනවා. ඒකත් වෙනස් කරගන්න පුළුවන් කියලා මේ මෙතන විකුණන සේල් එකේ ඉන්න ඒ ගන්න ළමයා කිව්වා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.